අයිබෝවන් එතකොට අද ඔයාලට මේ අරන් ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ එක වැදගත් ප්‍රශ්නයක්. දෙක කොටසට එන ලකුණු 10ක් අනිවාර්යෙන් එන වැදගත් ප්‍රශ්නයක්. ඒ තමයි වර්ගජ සමීකරණ. මේකේ මම කලිනුත් ප්‍රශ්නයක් කතා කරා. ඒතර අද තව ප්‍රශ්නයක් කතා කරනවා. මේ විදිහට මම බලාපොරොත්තු වෙන සතියක් ගානේ ඔයාලට පුළුවන් තරම් ප්‍රශ්න කතා කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව ප්‍රශ්නෙට යන්. ප්‍රශ්නේ මෙන්න මේකයි. ප්‍රශ්න වල දීලා තියෙනවා මෙන්න මෙහෙම ත්‍රිකෝණයක්. වඩ මේ ත්‍රිකෝණේ කියනවා ABC ත්‍රිකෝණේ මේ BC පාදයේ දිග x කියලා ගන්න. අරගෙන ඔයාලට AB පාදයේ දිග ගන්න විදිය මෙන්න මෙහෙම කියලා තියෙනවා. AB පාදයේ දිග BC පාදයේ දිගට AB පාදයේ දිග BC පාදයේ දිගෙහි දෙගුණයට වඩා 12ක් අඩුයි. දෙගුණයට වඩා 12ක් අඩුයි. ඒතර පළවෙනි ප්‍රශ්නේ වගේ අහන්නේ AB පාදයේ දිග කොහොමද දක්වන්නේ කියලා. ඒක දක්වන්නේ මෙහෙමයි. මෙයා වගේ දෙගුණයක් කියලා කියනවනේ. එතකොට එයාගේ දිග x නම් දෙගුණයක් කියන්නේ x දෙකෙන් ගුණ කරනවා. දෙකෙන් ගුණුනාම 2x දෙගුණයට වඩා 12ක් අඩුයි කියලා කියනවා. එහෙනම් 12ක් අඩු ගන්න හොයාගන්න. එන උත්තරෙන් 12ක් අඩු කරන්න ඕන මේ දුරවල් දීලා තියෙන සෙන්ටිමීටර වලින්. එහෙනම් මම මේකට උත්තරේට සෙන්ටිමීටර කියලා දානවා. ඔන්න මම AB පාදයේ දිග දුන්නා. ඊට පස්සේ තව දුරටත් කියලා තියෙනවා ABC ආස්තරයේහි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය 103ක් නම් සහ වර්ගමූල 7ට උත්තරේ 2.65ක් නම් AB පාදයේ හරි දිග නිවැරදි දිග කොච්චරක්ද කියලා ගණනය කරන්න කියලා කියනවා. එතකොට මම මෙහෙම යන්නම් වැඩේට. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රයේ භාගයේ වරක් ආධාරකයේ වරක් ලම්බ උස. මේකට මේ වෙලාවේ උත්තරේ දීලා තියෙනවා වර්ගඵලය 103යි කියලා. එහෙනම් මම මේකට උත්තරේ දා ගන්නවා 103. දැන් දන්න ටික ආදේශ කරනවා. භාගයේ වරක් ආධාරකය කියලා සලකන්නේ මේකට ත්‍රිකෝණයක් දීලා තියෙන්නේ මේ දුර x. ලම්බ උස කියලා සලකන්න තියෙන එතකොට අපි AB දුර ඒක අපි හොයාගත්තා. එයා දානවා මෙතන. 2x ඍණ 12. මේකට උත්තරේ 103යි. දැන් මම මේක සුළු කරනකොට මේ බෙදිලා තියෙන දෙක එහා පැත්තට ගෙනියනවා. එහා පැත්තට ගෙනියනකොට 103 දෙකෙන් ගුණ වෙනවා. ඒතර 103 දෙකෙන් ගුණ කරලා මම මෙතන උත්තරේ දාන්නම් 206යි. ඊට පස්සේ වරහණ ඉවත් කරනවා. x 2යි x වලින් ගුණ වුණාම 2x වර්ගය x ඍණ 12න් ගුණ වුණාම ඍණ 12යි x. මේ 206 දැන් නැත්නම් කොහොමද තිබිච්ච දේ අපිට මොකුත් එනවා කියලා ඔප්පු කරන්න නැහැනේ. මේ සංගුණකයේ දෙක කියන එක අයින් කරගන්න වර්ගපදයේ සංගුණකයේ දෙක කියන එක අයින් කරගන්න අරමුණු කරගෙන මම සෙට් එකම දෙකෙන් බෙදාගෙන යනවා. ඒතර දෙකෙන් බෙදාගෙන ගියාම මේ දෙකට මේ දෙක කැපුණා. මෙතන x වර්ගය එනවා. මේ 12 දෙකෙන් බෙදුනාම එතන ඍණ 6යි x එනවා. එහා පැත්තේ 106 දෙකට බෙදුනාම නැවත 103ම එනවා. ඔන්න එක කතාවක් ඉවරයි. දැන් මෙතන මෙයා වර්ගපදයක් මෙයා ඒකජ පදයක් මේ දෙකේම x තියෙනවා. x තැන් දෙකක තියෙද්දි අයින් කරන්න අපහසුයි. ඒතර මෙයාගේ එක තැනකට ගන්න අරමුණු කරගෙන පූර්ණ වර්ගයක් විදිහට මෙන්න මෙයාව ලියා ගන්න. පූර්ණ වර්ගයක් කියන එක මම කලින් වීඩියෝ එකකට කියලා දුන්නා. මම නැවතත් කියලා දෙන්න. අපි හිතමුකෝ x ධන 4 සම්පූර්ණ වර්ගය දීලා තියෙනවා. මේක ප්‍රසාරණය වෙන්නේ මෙහෙමයි. x වල වර්ගය මෙතෙන්ට දානවා. x වල වර්ගය x වර්ගය. ඊට පස්සේ මැදට එන්නේ මේ දෙන්න ಗುಣ කරලා ඒක දෙකෙන් ಗುಣ කරලා මේ දෙක ಗುಣ කරාම 4x දෙකෙන් ಗುಣ වුණාම එනවා 8x කියලා. ඊට පස්සේ 4 වර්ගය තමයි කෙරවලට දාන්නේ. 4 වර්ගය 4 වරක් 4 16. දැන් ඔයාට මම මෙන්න මේ 16 දෙන්නේ නැතුව මෙන්න මේ 4 දෙන්නේ නැතුව මෙතනකට එන ගානයි මෙතනට එන ගානයි මොකක්ද කියලා හොයන්න ගියොත් හොයන විදිය වෙන්නේ මෙහෙම. මේ මැද එක්කෙනා ආවේ මේ දෙන්න ಗುಣ කරලා ඒක දෙකෙන් ಗುಣ කරලානේ. මේ දෙන්න ಗುಣ කරලා ඒක දෙකෙන් ಗುಣ කරපින්න මුලින්ම මම මෙයාව මෙන්න මේකෙන් බෙදනවා. මේ මෙතන තියෙන පදේ. එතකොට x වලින් බෙදෙන්නේ. x ට x කැපුණාම එතකොට ඉතුරුලා තියෙන්නේ 8 විතරයි. දැන් 8 ඇවිල්ලා තියෙන්නේ මේ දෙන්න ಗುಣ කරපු එකේ මෙයාව අයින් කරා. ඒක දෙකෙන් ಗುಣ කරා. එහෙනම් මේ දෙකෙන් ಗುಣ කරලා තමයි 8 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් එයාගේ සංගුණකයේ කියනවා 8 දෙකට බෙදුවා නම් මෙතන ගානේ එනවා. එයාගේ වර්ගය මෙතෙන්ට දැම්මා නම් මෙතන ගානේ එනවා. එතකොට මම මෙන්න මෙහෙම පදයක් දුන්නාම එයාව මෙහෙම ලියා ගන්න නම් මේ එකතු කරන්න ඕන අමතර ගාන හොයාගන්න විදිය තමයි මෙන්න මේ සංඛ්‍යාව දෙකට බෙදලා එයාගේ වර්ගය ගන්න එක. භාගයේ වර්ගය. ඒතකොට එහෙනම් මට මෙන්න මේ පදෙත්
පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්න මට කරන්න තියෙන්නේ මෙයාගේ සංගුණකයේ ගත්ත 6යි ඒක ඍණ 6ක් එයාගේ භාගේ ඍණ 3යි මම දෙපැත්තටම එකතු කරනවා ඍණ 3 වර්ගය එකතු කරා ඍණ 3 වර්ගය එකතු කිරීම දාලා මෙහෙම ඍණ කියලා දාලාම ලියන්න එහා පැත්තට එකතු කරද්දී ඒක ඍණ 3 වර්ග කළාම එකතු කරන්න පුළුවන් මට ඍණ 3 වර්ගය ඍණ 3 වරක් ඍණ 3 ධන 9යි මම මෙතනට ධන 9ම දානවා දැන් මෙයාව මට අන්න අර විදිහට පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන් x ඍණ 3 වර්ගය සමානයි මෙතන එනවා 112ක් වර්ගය අයින් කරගන්න දැන් මෙයාගේ වර්ගමූලය දානවා මෙයාගේත් වර්ගමූලය දානවා උතර වර්ගමූලය දාපුවාම මට එනවා x ඍණ 3ට උත්තරේ වර්ගමූල 112යි ඒක ධන හෝ ඍණ වෙන්න පුළුවන් ඕකේ මේ x කියලා අපි සලකන්නේ BC පාදයේ දිග. දිගකට උත්තරයක් ඍණ උත්තරෙන්න බෑනේ. ඒ හින්දා මම ලියනවා දිගක් ඍණ විය නොහැක. කියලා දාලා මම මේකේ ධන උත්තරේ විතරක් සලකලා ගන්නවා. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ මට වර්ගමූල 112ට උත්තරේ දීලා නැහැ. දීලා තියෙන්නේ වර්ගමූල 7ට උත්තරේ. මම නිකමට 112 අරන් බෙදලා බලනවා 7ෙන්. 7ට උත්තරේ එන දීලා තියෙන අපි බලමු 11ට 7 ඒවා 1යි 4ක් ඉතුරු 42ට 7 ඒවා 6යි එතකොට 16 වරක් 7 තමයි 116 ඇවිල්ලා තියෙන්නේ මට 112ට වර්ගමූලය ගන්න බැරි වුණාට මෙන්න මෙයාගේ වර්ගමූලය ගන්න පුළුවන් එතකොට මේ 16 කියන එක්කෙනාගේ වර්ගමූලය එළියට ගන්න මට හැකියාවක් තියෙනවා 16 වර්ගමූලය 4යි මෙයා මට ලියන්න පුළුවන් 4යි වර්ගමූල 7යි කියන එහෙම ලියලා මම දැන් ඉතුරු ටිකට යනවා x සමානයි මේ අඩු වෙලා තියෙන තුන එහා පැත්තට ගෙනියනවා උතර එකතු වෙනවා 112 කියන එකට මම ලියා ගන්නවා මෙන්න මෙයාව 4යි වර්ගමූල 7 අර අඩු වෙලා තියෙන තුන මෙහෙට ගෙනාවම ඒක එකතු තුනක් වෙනවා දැන් ඔන්න වැඩි 4 වරක් වර්ගමූල 7ට උත්තරේ දීලා තියෙනවා 2.6යි පා එයා දාගත්තා මෙතෙන්ට අපි ගුණ කරමු 4 වරක් පහ 20න් බිඳුව දෙකක් ඉතුරුයි 4 වරක් 6 24යි මේ 2යි 26යි 6 දෙකක් ඉතුරුයි 4 වරක් 2 8යි 2යි 10යි අපි ගුණ කරනකොට දශම අමතක කරලා ගුණ කරන්නේ ගුණ කරලා ඉවර වුණාට පස්සේ නැවත දශම තියෙනවා මේ ස්ථාන දෙකට හරියන්න මේක දශම ස්ථාන දෙකක් තියෙනවා තියලා මේකට 3ක් එකතු කරනවා ඒතර එකතු කරාම එනවා උත්තරේ 13.6ක් බිඳුව නොසලකා හරිමු සෙන්ටිමීටර් හැබැයි මට දැන් අහලා තියෙන්නේ x වල දිග නෙමෙයි අහන්නේ AB පාදේ දැන් මම නැවත ලියනවා AB පාදයේ දිග මෙන්න 2x ඍණ 12 දැන් දාමු x වෙනුවට අපි මේ හොයාගත්ත එකාව 13.6 13.6 දෙකෙන් ගුණ වුණාම දෙවරක් 6 12න් 2 එකක් ඉතුරුයි දෙවරක් 3 6යි අර ඉතුරු එකයි 7යි දෙවරක් 1 2යි 27.2ක් එනවා ඒකෙන් 12ක් අඩු වුණාම මට උත්තරේ එනවා 15.2ක් එතකොට ඔන්න අපි හෙව්වා AB පාදයේ දිග සෙන්ටිමීටර 15.2යි. උතර මම ඔය දුන්නේ ලකුණු 10කම ප්‍රශ්නයක් නෙමේ. මේ ප්‍රශ්නේ තියෙන කොටසක් ඉතිරි කොටස ලේසි කොටසක් තියෙන්නේ. ඒකෙන් වර්ගජ සමීකරණයට අදාළ කොටස තමයි ඔයාලට කියලා දුන්නේ. මේ වගේ ගානක් නැවත ඊළඟ සතියේ කතා කරමු. එහෙනම් එතකන් ගිහින් එන්නම්. මේකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පල්ලෙන් කමෙන්ට් එකක් දාලා තියන්න පුළුවන්. මට තව ඔයාලට මොන හරි අපහසු ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් අපිට එවන්න. ඒක ගැන කතා කරන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම්. අයබෝවන්. ජය වේවා.